පරිප්පු තියෙන හදවතේ පරිප්පු වලට බොක්කෙන් මොලව කරනවා උඹලා ගෑනුද බං ඈ උඹලා ගෑනුද එයි මට මතකයි දැන් මේ වෙලාව ගෙදර තාත්තත් නැහැ අයියත් නැහැ ඉතින් දැන් මේ ගෙදර ඉන්න එකම පිළිමි උත්තමයා මම දැන් තෝ මොකක්ද අපිට කරන්න කියන්නේ දැන් මට කියා කවුද පරිප්පගෙන නීතිය දාපු එකි මම උඹලා එහෙමද ගෙදර ඉන්න පිරිමියාට සලකන්නේ එයි දැන් මොකද උනේ රාජභෝජනයක් වගේ තියෙන පරිප්පු වලට නීතිය දානට වැඩිය හොඳයි පරිප්පු පණ පිටින් දූෂණය කරනවා ඒ හාමු මහත්තයා ඔහොම කන්නේ නැද්ද මේම කන්න පුළුවන්ද මගේ බල්ලවත් කන්නේ යකෝ මූ දැන් මෙහෙමනම් අපිට ලොකු වෙලා කණක් ඇහිලින්න හම්බෙන්නේ නෑනේ නෙත්වි පව් හැබැයි එයි කවුද නෙත්වි අර පැත්තකින් පච්චයක් එහෙම කොටාගෙන හිටියේ පෑනේ නේද මට හුඩු ආම මහත්තයා දැන් පච්චෙකුත් ගහලා නෙත්මි කියලා ඔබට දැම්ම මගුල් විසේද ඉඳගනින් ගිහිල්ලා එයි ඉඳගනින්කෝ ඔබට මගුල් විසේ ගහලා ගෙදර උන්ටත් හයිකාරකම් පෙන්නනවද ඔබට පරිප්පු වල නිවිතිය දාලා කෑවා කියලා අගුණක් වෙන්නේ නැහැ මේ වගේ යකඩ තියෙන්නේ හොඳට කාපම් මොනවද තේරෙන්නේ බයි යකඩ වලට හෙන ගහුවම මට තේරෙයි යකෝ තොට දෙන්න හැන්ද එක චීස් බටර් මේ ගෙදර ගෙනල්ලා නැහැ තියෙන එකක් එක කාපිය උට හැමදාම දෙන්න ඕනේ පරිප්පු වල නිවිතිය දාලා මට අර කීපු තාව තේරුන්නේ කාබන් පරට්ට දැලි දැක්ක නේද උඹට කිව්වේ මේ හෙට උදේට මුණ නිවිතිය හදන්න ඕනේ ඒක නම් පිටපතේ තිබ්බන්නේ නේද තවදගේ දිනෝ වෙලගෙන අර සාපල්ලා මරුවා ටොබ්බල්